අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට අදත් ඇග්‍රිබිස් නිවුස් YouTube channel එක ඔස්සේ අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් 2026 වර්ෂයේ වාර්තා වෙනකොටම ලංකාවේ කෘෂිකර්ම ශ්‍රේෂ්ත්‍රයේ විශේෂයෙන්ම පොල් අපනයන ශ්‍රේෂ්ත්‍රයේ විශාල ගමනක් වාර්තා කරලා තියෙනවා. ඉතින් 2025 වසර වෙනකොට සමස්ත අපනයන ආදායම ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලර් බිලියනය ඉක්මවා ගිහින් තියෙනවා. ඉතින් මේක ටෝටල් කියන්නේ සමස්ත එක්ස්පෝර්ට් වැලියු එකෙන් ගත්තාම 7.2ක වගේ කන්ට්‍රිබියුෂන් එකක් තියෙනවා. ඊට අමතරව ජනවාරි සිට ඔක්තෝබර් දක්වා 2024 දත්තත් එක්ක බලනකොට වර්ධනය 143.8යි එකක. ඉතාමත් හොඳ වර්ධන තත්ත්වයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඉන්ඩස්ට්‍රි මිනිස්ට්‍රි එක සහ විශේෂ එන්ටර්ප්‍රිනර්ෂිප් ඩෙවලොප්මන්ට් මිනිස්ට්‍රි එක බලාපොරොත්තු වෙනවා 2030 වගේ වෙනකොට මේක ඩොලර් බිලියන 2.5ක මාකට් එකක් දක්වා වර්ධනය කරගන්න. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම මේකේ දන්නවා ප්‍රධාන වශයෙන්ම කොකනට් කර්නල් එක ආශ්‍රිතව තියෙන නිෂ්පාදන ඉතා විශාල ප්‍රමාණයක් එළියට යනවා. ඒක සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 458ත් 500ත් වගේ අතර ප්‍රමාණයක් අතර දෝලනය වෙමින් තියෙනවා. ඉතින් 153ක් කන්ට්‍රිබියුට් කරලා තියෙනවා. ඊට පස්සේ කොකනට් ෆයිබර් ආශ්‍රිතව එන නිෂ්පාදන ප්‍රමාණය ඩොලර් මිලියන 230ක 40ක වගේ ආසන්න ප්‍රමාණයක ගමන් ගිහින් තියෙනවා. ඊට අමතරව කොකනට් පොල් කටු සහ සෙල් ආශ්‍රිතව ඩොලර් මිලියන 166ක ආශ්‍රිතව 120ක වගේ ආසන්න කන්ට්‍රිබියුෂන් එකක් තියෙන. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම ලංකාවේ පොල් වගා ශ්‍රේෂ්ත්‍රයේ ඉතා ඉහළ අපනයන ආදායමක් සහ ඉතා හොඳ වර්ධන මට්ටමක් පවාගෙන තියෙනවා. ඉතින් පහුගිය කාලේ බලනකොට පොහොර භාවිතය සහ අනිකුත් කෘෂිකාර්මික පැත්තෙන් ලැබිච්ච සහායත් හොඳ සහ දේශගුණික මට්ටමත් ඉතාමත් හොඳ තත්ත්වයක තිබිච්ච නිසා දේශීයව ගත්තත් පොල් මිල යම්කිසි ස්ථාවර තත්ත්වයක තිබ්බ අවුරුද්ද පුරාම ඉහළ පහළ යමින් විශාල වශයෙන් වාර්තා නොවුණත් ඉතින් සමස්තයක් වශයෙන් ගත්තාම අපනයන පොල් ශ්‍රේෂ්ත්‍රයේ ඉතා හොඳ තත්ත්වයක් වාර්තා කරලා තියෙන ඩොලර් බිලියන එකකට වැඩි ආදායමක් වාර්තා කරලා තියෙන 2025 දී මේක හොඳ වර්ධන තත්ත්වයක් සහ හොඳ තත්ත්වයක් ලංකාවේ පොල් වගා ශ්‍රේෂ්ත්‍රයෙන් ගත්තාම